Udah nital bal. Udah nital malu. 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 Ada banyak dora. ෂි අදත් මේ යකා බීලා නේද? අම්මපා මේවා දැන් කවදා බේරෙන්නද මන් දන්නේ. අම්මේ අද නම් ඔන්න මට ගැව්වොතින් මං යනවා යන්න ගෙදරින්. මට බෑ හැමදාම ගුටි කකා ඉන්න. අනේ රත්තරන් පුතේ මං කියලා මොනව කරන්නද? අම්මා වෙනුවෙන්වත් ඉවසගෙන ඉඳපන්. මාත් උඹට ගුටි ගස්සන්නේ ආසාවට නෙවෙයිනේ. උඹට ගුටි ගහනකොට අම්මටත් රෙදෙනවා. Aku Italian indra denne dollarin. But අච්චර වෙලා යන්නේ. අයියෝ වැඩි වෙලා යන්නේ කලින් මේ පයින් පාරක් වදී දොර ගලවලා යන්න. හරිද? මාළු 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 වලපල්ලේ ඉන්න දෙමව්පියන්ට බන්නන්න නැතුව දොර අරපන්. ඉන්නවා දොර අරිනකම්. මොන කරුමයක්ද මන් දන්නේ. මනුස්සෙක් වෙයි කියලා හිතාගෙන ඉන්නවා. හැමදාම එන්නේ කටකොණ්ඩක් බීගෙන. හට වහගනින් දැනගනින් ඉන්නේ මගේ තැන කියලා. අරනවා හොම්බරි වටෙන් එකක්. මේ ඉන්නේ ඉස්කෝලේ ගිහිල්ලා මහා ඒජන්ත වෙන්න හිතාගෙන ඉන්න කාලකන්ණි බල්ලා. ඒ කාලකන්ණි නැගිටපන්. ඒයි එපා මනුස්සය පොඩි කර ගහන්න. පොඩි කන ගහන්න එපා. එහෙනම් සොට මේ ජොනියෝ අපේ පන්ති බාර ටීචර් බුද්ධිනී මිස් එයා නම් මාර මා good morning ළමයි. very good morning teacher. මොකද ළමයි ඔකට ගහන්නේ? නිකන්ටි teacher. ජනක ජොනි ඔය දෙන්නගේ වැඩ ගැන නම් මට ආරංචි උනේ හොඳ දේවල් නෙවෙයි. දැන් ඔයාලා 11 වසරේ. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියනවා. එතකොට ඔයගොල්ලෝ දඟල ඉන්න එකද හොඳ? පාඩම් කරන එකද හොඳ? පාඩම් කරන එක මිස්. ඉතින් කො පාඩම් කරන්නේ නැහනේ. එක්ක අර ජොන්ස්ටන් මාමගේ වත්තට පයින්නවලු. නැත්තම් අර පේර කැලේට පැනලා පේර කනවලු. එක්ක ගෑන් ළමයිට විහිළු කරනවලු. ඕව කර කර ඉඳන් පාඩම් වෙන්නේ නැහනේ ළමයි. ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට ගුරුවරුන්ට පුළුවන් පාර පෙන්වන්න විතරයිනේ. මම ඔයාලගේ පන්ති බාර ගුරුතුමිය හැටියට මට පැවරලා තියෙන්නේ ඔයාලගේ ජීවිතේ ගොඩ දාන්න. ඔයාලව ගොඩ නගන්න. තේරුණාද? මං කියන විදියට හොඳ ළමයි වගේ පාඩම් කරලා හොඳ වැඩ කරලා ජීවිතේ ජය ගන්න ඕන. ආයිත් ඔන්න මං නොකියව කියන්න එපා. හොඳද? හොඳයි ටීචර්. අපි ආයිත් වැරදි නොකර ඉන්නම්කෝ. very good ජනක. very good. දැන් පන්ති වලට යන්න. තව එකක්. කෝ ඔයාලා ගිහිච්චා? එයා තාම ආවේ නෑනේ ටීචර්. ආන්නේ ළමයා වගේ හැදෙන්නකෝ. බලන්න කොච්චර හොඳයිද කියලා. දැන් පන්ති වලට යන්න. ටීචර් මගේ රතු කට්ට පන්න ගන්න හදන්නේ. ටීචර් කියන්නේ මොන කාලකන්ණියද? ඕකගේ තියෙන මූසලකමටම තමයි තාත්තත් මැරුණේ. කාලකන්ණියා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. කවදද දෙයනේ මම මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්නේ? ඇයි තාත්තා මෙච්චර ඉක්මනට මාව දාලා ගියේ? හොයා ඉඳියලා මම මේව ගුටි ගන්නෙත් නෑ. එක එකකින් කතා කරන්නෙත් නෑ. කාලකන්ණියෙක් වෙන්නෙත් නෑ තාත්තේ. මේ ඉන්නේ පුතේ මොකද අඬන්නේ? ටීචර් මං අඬන්නේ නෑ ටීචර්. මං අඬන්නේ නෑ. නැති වෙන්න බෑනේ පුතේ. මං දැක්කනේ. හොඳ ළමයා වගේ කියන්නකෝ ටීචර්ට. මොකද පුතාට උනේ කියලා. වෙනද ප්‍රශ්න ටිකම තමයි ටීචර්. හැමදාම බාප්ප ඇවිල්ලා අම්මට හොඳටම ගහනවා. මටත් ගහනවා. මාව හැදලා දානවා එළියට. මට යන්න එන මන් නෑ ටීචර්.
ඊයේ රෑත් මං අර ගහ උඩ නිදාගත්තේ. බණ්ඩ මාමගේ පැලේ. ඇයි ටීචර්? ඇයි ටීචර් මම මෙහෙම කාලකන්ණියෙක් උනේ? මේ අහන්නකෝ පුතේ. හිච්චා කියන්නේ කාලකන්ණියෙක් නෙවෙයි. රත්තරන් පුතෙක්. හෙට අම්මත් එක්ක කරගෙන එන්නකෝ. අනිවාර්යෙන්ම ඉස්කෝලේදී අම්මට කියන්න මාව හම්බෙන්න කියලා. හා ටීචර්. මේක මතක තියාගනින්. අර කාලකන්නියව මේ ගෙදර තියාගන්න මම කිසිම ආසාවක් නැහැ. අනිත් එක තමයි මට ඕකව පෙන්වන්න බෑ. ඉතින් මිනිස්සුયો ඒ ළමයා කොහෙ යන්නද? එහෙනම් ඉතින් මාත් යනවා. උඹ කොහෙ යන්නද? ඒ කාලකන්නියව ගෙදරින් පන්නන්න ක්‍රමයක් හොයාගන්න ඕන. අනේ මන්දේ මොනව කරන්නද කියලා. හරියටම වාඩි වෙන තැනින්ම හයි කරපන් කැමරාව. උඹ කෑනු ගහ හිටපන්කෝ. කැමරාව කියන කෑ ගහන්න එපා යකෝ. මොකක්ද මේ කරන්නේ? ඈ කැමරාවක් හයි කරනවා නේද? ගුරුවරු පාවිච්චි කරන වොෂ්රූම් එකේ මුන් කැමරාවක් හයි කරන්නේ අනිවාර්යෙන්ම බුද්ධිනී මැඩම්ගේ වීඩියෝ ගන්න තමයි. දෙන්නම් වැඩේ. මිෂන් කම්ප්ලීට්. අද ඉඳන් ඉතින් උණු බඩු ලල ඕනි එකක් 710යි. හම්බූ. මේ Wi-Fi එක කනෙක්ට් වෙයිද? ඔව් බං ඔව්. ඔක ටවුටරේ තියලා ආවේ පේන්නේවත් නැති තැනකින්. එහෙනම් කවන්නේ. යමන් ඉක්මනට මෙතනින්. ජොනියා උඹ දන්නවද ළමයිගේ කරුමක්කාර කමට මූසල කමට දෙමව්පියෝ මැරෙනවා කියලා? නැතුව බං. උදාහරණ මේ පන්තියේ තියෙන්නේ. පන්තියේ තියෙනවා? ඔව් ඕන්නම්. මට මගේ වම් කණෙන් පෙන්වන්න පුළුවන්. ජනක ලොකු සර්. ඔව් ලොකු සර් තමයි. මේ කැමරාව කවුද ගුරුවරුන්ගේ වොෂ්රූම් එකේ හයි කරේ? දන්නේ ලොකු සර්. දන්නේ නේද? ඔව් දන්නේ ලොකු සර්. අර බිත්තිය උඩ තියලා තිබ්බ Wi-Fi රවුටරේ මේකට කනෙක්ට් කරලා තියෙන ෆෝන් එක Redmi 15C එකක්. ඒ වගේම ඔයගේ තාත්තගේ නමට ගත්ත SIM එකක් අර පොකට් රවුටරේ තිබ්බා. ඒ හින්දා අනම්මනම් අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැ. ලෑස්ති වෙනවා. තමන්ගේ තාත්තයි අම්මයි හැමෝම එක පොලිසිය යන්න. අයියෝ මගේ ජීවිත කාලෙටම දැකලා නැහැ ඕ වගේ කැමරාවක්. ඒකනේ ධනපාල සර් මූ යකා ගන්න ඕනේ මිනිහෙක්. අනේ ඔව් සර්. මේ අකා ගාව සහෝදර සහෝදරියෙක්වත් තියන්න නම් බෑ. ඒ තරම් වලත්තයා. මහා විනාශයක් වෙන්න කියප එක හිච්ච තමයි නැවතුවේ. මම වොෂ්රූම් එකට යන්න හැදුවේ. ගියා නම් හරි වැඩේ තමයි වෙන්නේ. හිච්ච කියන්නේ හරි අහිංසක ළමෙක්. ඒ ළමයාගේ ජීවිතේ ගොඩනගන්න අපි ඔක්කොම මහන්සි වෙන්න ඕන. මට නම් මගේ දරුවෙක් වගේ සර් හිච්චා. මං කොහොම හරි ආගේ ජීවිතේ ගොඩ දානවා. අරුව මගේ ජීවිතේ කාලකන්ණි කරා බං. අරුව පරිවාසයට දැම්මා. අපේ තාත්තලාට සල්ලි තියෙන හින්දා මාව බේරගත්තා. නැත්තම් මමත් පරිවාසේ. කොහොම හරි ඔය හිච්චට ගේමක් දෙන්නම ඕන. තියෙනවා පට්ට අයිඩියා එකක්. මොකද්ද? ඕකව නැති කරන්න පුළුවන් නම් ඕනි එකක් කියපන්. කීයක් ගියත් කමක් නැහැ. මට හැමදාම සෙට් වෙනවා. ඔය හිච්චයි අර ලස්සන ටීචයි එකම වෙලාවෙ මචං යන්නේ. තාත්තගේ කාර් එක ගෙනාව නම් ඇනලා දාන්න තිබ්බා වෙච්ච දෙයක්වත් හොයාගන්න බැරි වෙන්න. අඩෝ ඔව් නේද බං. අපි ලොකේෂන් එකේ නම්බර් ප්ලේට් එක ගලවමු. එහෙනම් වැඩේ ෂුවර් උඹ එනවනේ. උඹ දන්නවනේ මං උඹට ඕනි දෙයකට ඉන්නවා කියලා. ඒ සපත්තු දෙක හොඳයි නේද පුතේ? ඔව් ටීචර්. ඒ දෙක ලස්සනයි. ඔන්න ටීචර් අයින් වෙන්න. අම්මා අයින් වෙන්න ටීචර්. නියම ටයිම් එක සෙට් උනේ නේ බං. අනේ මගේ රත්තරන් පුතාට ඉක්මනට රයි වෙන්න ඕන. මගේ දෙයියෝ. අනේ ડોක්ටර් අපේ පුතාට දැන් කොහොමද? අම්මයි තාත්තයි බය වෙන්න ඕනේ නැහැ. දැන් දරුවා 90%ක් හොඳ තත්ත්වෙ ඉන්නවා. ડોක්ටර් අපේ දරුවත් එක්ක හැප්පුණු අනිත් ටීචර්. ඒක තමයි මේ අවස්ථාවේ තියෙන සංවේදීම කතාව. ඒ දෙන්න ඇක්සිඩන්ට් වුණ වෙලේ ටීචර්ගේ ජීවිතෙත් බේර ගන්න තිබුණා. හැබැයි ටීචර්ගේ අතපය ඔක්කොම කැඩිලා තිබුණේ. ඒත්
ටීචර්ට හොඳට සිහි කල්පනාව තිබුණා. දරුවගේ වකුගඩු දෙකම ඩැමේජ් වෙලා. ඒ ඇක්සිඩන්ට් එකකින් වැදිලා තියෙන්නේ බඩ හරියමයි. ඉතින් පපුවට ගොඩාක් ඩැමේජ් වෙලා තිබුණා දරුවගේ. දරුවට ජීවත් වෙන්න බැරි මට්ටමේ තිබුණේ වකුගඩු. බුද්ධිනී මැඩම් කියන්නේ හරිම හොඳ කෙනෙක්. එයා දැනගත්තා එයාට ජීවත් වෙන එකත් එච්චර ලේසි නෑ කියලා. එයා ජීවත් වුණත් එයාට කවදාවත් ඇවිදින්න බෑ. මොකද එයාගේ කකුල් දෙකම කැඩිලා තිබුණේ අයින් කරන මට්ටමටම. අතෙත් උරහිස ගාවින් ඇටේ ගැලවිලාම ගිහිල්ලා තිබුණේ. ඉතින් අස්ති බිඳීම් නිසා එයාව කොච්චර හොඳ කරත් ඇවිදින්න එයාගේ වැඩක් තනියම කරගන්න බෑ. බුද්ධිනී මැඩම් කියන්නේ හරිම පරිත්‍යාගශීලී කෙනෙක්. අද දරුවා ජීවත් වෙන්නේ බුද්ධිනී මැඩම්ගේ වකුගඩු දෙක නිසා. අනේ දෙයියනේ මට බැරි වුණා මගේ කොල්ලට හරියට ආදරෙන් සලකන්න. මට කොල්ල ගැන කිසි ආදරයක් ඇති වුණේ නැහැ. ඒත් පිටමනුස්සෙක් වෙලා ඒ මනුස්සයා කරලා තින්නේ ඉතාම හොඳ වැඩක්. අනේ දෙයියනේ මට සමාව මගේ රත්තරන් පුතේ. තාත්තේ දරුවෙක් කියන්නේ මේ ලෝකෙට ඉතාම වැදගත් සම්පතක්. එයාලා හදන්න ඕනි කාලේ හරියට හැදුවම කවදාවත් නරක දෙයක් වෙන්නේ නැහැ. ඔයාට දැන් උනත් පුළුවන් හිච්චගේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන්න. එයාට උගන්වන්න. එයා හොඳ දරුවෙක්. එයා වැරදි කරන කෙනෙක් නෙවෙයි. එයාගේ චරිත සහතිකය මට දෙන්න පුළුවන් උනේ විදුහල්පතිතුමාගේ ගුරුවරුන්ගේ උපදෙස් නිසා. එයාලා තමයි මට නිතරම ඇවිල්ලා කිව්වේ මේ දරුවගේ ಗುಣ. ඒවා හැපුවම මට මගේ දරුවෝ ගැන දුකයි. මට බැරි වුණා මගේ දරුවා හරියට හදාගන්න. හැබැයි ඒ අතරින් හිච්චා කියන්නේ රත්තරන් පුතෙක්. මම මේ හැම වියදමක්ම කරේ මගේ පෞද්ගලික වියදමි. මං ඉදිරියටත් හිච්චර වීදම් කරනවා. ඔයාලට තියෙන්නේ මලක් වගේ හිච්චව හදන්න. ඒ වගේම තමයි අම්මේ තාත්තේ බුද්ධිනී මැඩම්ගේ අවසාන ඉල්ලුම උනේ එයාට එන පඩිය ඔයාගේ දරුවගේ නමට හරවන්න. ඒව ඔක්කොම කරලා තමයි බුද්ධිනී මැඩම් අවසන් හුස්ම හෙළුවේ. ඉතින් ඔයාලට තියෙන්නේ දරුවා හොඳට රැක බලා ගන්න. මගේ පණ වගේ බලා ගන්න ඕන නැත්නම් පුතේ උඹව මම මට සමාවයන්